ලක්දිවට බුදුදහම රැගෙනීම හේතු කොටගෙන පොසොන් පුර 15වක පොහොය දිනය වැදගත් වනවා. ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජයාගේ අනුශාසකත්වයෙන් සහ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ධර්ම විනය සහ බුදුරජාණන් වහන්සේගේ මුල් ඉගැන්වීම් සුරක්ෂිත කිරීම සඳහා තෙවන ධර්ම සංගායනාව පවත්වනු ලැබුවා. මෙම සංගායනාවෙන් අනතුරුව බුදුදහම අසල්වැසි රටවල ප්‍රචලිත කිරීමට තීරණය වූ අතර ඒ සඳහා විවිධ ප්‍රදේශවලට ධර්මදූත කණ්ඩායම් 9ක් පිටත් කර හරිනු ලැබූ බව ඉතිහාසයේ සඳහන් වනවා. ඒ අනුව ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී ධර්මාශෝක අධිරාජයාගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉත්තිය, උත්තිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලාත් සුමන සාමණේරයන් සහ භණ්ඩුක උපාසක යන පිරිස ලක්දිවට වැඩම කරනු ලැබුවේ පොසොන් පුර 15වක පොහොය දිනයකයි. මිහින්තලයේ දඩයමේ යෙදී සිටි එවක ලක්දිව රජ කළ දේවානම්පියතිස්ස රජතුමා මුවෙකු පසුපස හඹා ගොස් මිස්සක පර්වතයේ පාමුලට පැමිණෙන විට යමෙක් තිස්ස ලෙස සිය නමින් අමතනු ඇසී පුදුමයට පත් වුණා. සමනාමයන් මහරාජ ධම්මරාජස්ස ශ්‍රාවකා තමේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගතා. මහරජ, අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබ කෙරෙහි වූ අනුකම්පාවෙන් අපි දඹදිව සිට මෙහි පැමිණියෙමු. එලෙස රජු ඇමතූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ තමන් කවුදැයි හඳුන්වා දී රජුගේ බුද්ධිය සහ දැනුම පරීක්ෂා කිරීම සඳහා ප්‍රශ්න කිහිපයක් විමසනු ලැබුවා. දහම් අවබෝධ කර ගැනීමට තරම් ප්‍රඥාවක් දේවානම්පියතිස්ස රජතුමාට ඇති බව වටහාගත් මිහිඳු මහරහතන් වහන්සේ එහිදී චුල්ලහත්ථි පදෝපම සූත්‍රය දේශනා කරනු ලැබුවා. එයින් පැහැදුණු රජු සහ ඔහු සමග සිටි 40,000ක් වූ පිරිස එතෙක් අදහමින් සිටි ගස්වැල් සහ ගල් වන්දනාව අතහැර බුදුදහම වැළඳගත්තා. මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය ලක්දිව නව යුගයක ආරම්භය සනිටුහන් කරනු ලැබූ බවට ඉතිහාසය සාක්ෂි දරනවා. බුදුදහම මූලික කර ගනිමින් ස්වදේශීය අනන්‍යතාවයකින් යුත් ගෘහ නිර්මාණ ශිල්පය, ආගමික වතාවත් සහ සාහිත්‍යය, කෘෂි කර්මාන්තය සහ වාරි කර්මාන්තයේ දැවැන්ත දියුණුව, කලාව, කැටයම් සහ සමාජ සුබසාධනය ආදී සෑම අංශයකින්ම නව ශිෂ්ටාචාරයක් බිහි වුණා. රටේ සංවර්ධනයට සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ලාංකීය සංස්කෘතියේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්වෙන මිහින්තලය කේන්ද්‍ර කර ගනිමින් විවිධ ආගමික වතාවත් පැවැත්වෙන අතර ලොව පුරා බෞද්ධයින් මහත් ගෞරවයෙන් උත්සව හා පෙරහැර පවත්වමින් පොසොන් පුර 15වක පොහොය දිනය සමරනු ලබනවා.